සමගි ජන බලවේග දියුලුපිටිය පක්ෂ සංවිධානය විසින් මේ සංවිධානය කරලා තියෙන නිල මාධ්‍ය සාකච්ඡාවේ අද අපි කාරණා කීපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ මිනිස්සු ගොඩක් දන්නවා ගම්පහ දේශපාලනය කියන්නේ දශක ගණනාවක් තිස්සේ ජාවාරම්කාරයන්ට මංකොල්ලකාරයන්ට නතු වෙච්ච දේශපාලනයක්. ඉතින් පසුගිය මහමැතිවරණයේදී ජාතික ජනබලවේග රජය පාර්ලිමේන්තු බලය අත්පත් කරගත්තාම ලක්ෂ ගණනින් ජාතික ජනබලවේගයට ඡන්දෙ දුන්නේ මිනිස්සු මේ තත්ත්වය වෙනස් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදීත් අමාරුවෙන් හරි ජාතික ජනබලවේගය ප්‍රාදේශීය සභාවේ බලය අත්පත් කරගද්දී මේ නගරය ආශ්‍රිතව දියුලුපිටිය ආශ්‍රිතව ඉන්න මිනිස්සු හිතුවේ මොනවා වුණත් මේ නගරය සුද්ධ පවිත්‍ර කරලා පිළිවෙලට තබා ගන්න කටයුතු කරයි කියලා. නමුත් අද වන විට ප්‍රාදේශීය සභාව කියන්නේ වෙන කිසිම දවසක නොතිබී ආකාරයට අක්‍රමිකවත් පාලනයක් සහිත තැන. දියුලුපිටිය කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ විශාලතම ආසනය සහ උපාය මාර්ගික වශයෙන් ලංකාවේ ජාතික ආර්ථිකයටත් අපේ ප්‍රවාහන පද්ධතියේ මර්මස්ථාන වලටත් ඉතාම වැදගත් තැනක්. ඉතින් ලස්සන දියුලුපිටියක් ජීවත් වෙන්න මිනිසුන්ට ආස හිතෙන නගරයක් ඇතුළු මේ ප්‍රදේශයේ පාලනය පවත්වාගෙන යන්න පුළුවන් නම් ඇත්තටම ඒක තමා ඕනෑම පාලකෙක්ගෙන් වෙන්න ඕන කාරණය. නමුත් අද වෙන විට දියුලුපිටිය නගර මැදේ මාස ගාණක් තිස්සේ මාස 3කට ආසන්න කාලයක් තිස්සේ ගොඩ ගැහිච්ච අඩි 20ක විතර කුණු කන්දක් තියෙනවා මේ ප්‍රාදේශීය සභා පාලනයට ඉවත් කරගන්න බැරි වෙලා. පසුගිය දවසක නිසි වැඩසලස්මකින් තොරව නගරයේ සංකේතය වෙච්ච ලෑන්ඩ්මාර්ක් එක වෙච්ච අවසාන ගම්මුදාවට ඉදි කරන ලද ඔරලෝසු කණුව පවා කඩලා ඉවත් කරන්න පියවර ගත්තා. පසුගිය රජයකින් වෙන් කරලා තිබ්බ මුදල් භාවිතා කරලා ඊටම අක්‍රමිකවත් සහ ප්‍රමිතියෙන් තොර පදිකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන ආකාරයට මුළු නගරයේම අමුතුම තාලේ පදික වේදිකා පද්ධතියකුත් ඉදි කරන්න පියවර අරන් තියෙනවා. ඉතින් ඒ පියවර ගත්ත නගර සංවර්ධන අධිකාරියට මඟ පෙන්වන්නත් වෙන්න ඕන මේකයි කියලා මඟ පෙන්වන්නත් ප්‍රාදේශීය සභාවේ වර්තමාන පාලනය අසමත් වෙලා තියෙනවා. ඉතින් අද වෙන විට අද අපි මේ වෙලාවේ කාරණා කීපයක් මතු කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් මේ පාලනයේ තියෙන අවිධිමත් ස්වභාවය කොච්චර කටමැතද දෙව්වත් නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා නායකත්වයේ දරන දියුලුපිටිය ජාතික ජනබලවේග දේශපාලන යන්ත්‍රණයට බැරි වෙලා තියෙනවා මේ ආසනය විධිමත්ව පිරිසිදුව පිළිවෙලකට කරගෙන යන්න. ඊට අමතරව ඊටාම ප්‍රශ්නකාරී දූෂණ ක්‍රියාමාර්ග ගණනාවකුත් වෙනවයි කියලා අපිට පේන්න තියෙනවා. ඉතින් හොඳම උදාහරණය ඇත්තටම මේ වෙලාවේ ඉඩම් වෙන්දේසී කිරීම සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ගැටලුව. ඒ වගේම චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා මහා මාර්ග සංවර්ධනයේට කළුගල් ලබා ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම තව චෝදනාවක් තියෙනවා රජයේ ඉඩම් පුද්ගලික සමාගම් වලට බදු දීම සම්බන්ධයෙන්. එහෙම නැත්නම් බදු ගිවිසුමක් නැතුව බදු දීම සම්බන්ධයෙන්. ඉතින් මේ සියලුම කාරණා වලින් පේන්නේ ඇත්තටම මිනිස්සු බලාපොරොත්තු වුණාට යහපාලනයක් යහපත් අනාගතයක් මේ නගරයට මේ ප්‍රදේශයට ගම්පහ දිස්ත්‍රික්කයට මාලිම ආණ්ඩුව අද වෙන විට තමන්ගේ පොකොට්ටුව තර කරගන්න තමන්ගේ දේශපාලන බලය ස්ථාවර කරගන්න බලයට කෑදර කමින් දුවන දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා විනා අර ඡන්ද කාලේ මිනිසුන්ට දුන්න පොරොන්දු ඉටු කරන්න කටයුතු කරන්න උත්සාහ ගන්න බවක් අපිට පේන්නේ නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙන මේ වෙලාවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට දුරකථනයෙන් අමතලා අහන්න ඇත්තටම මේ තියෙන ප්‍රශ්න වලට ඔහුගේ ප්‍රතිචාරය මොකක්ද කියලා. දැන් මට මොහොතක් දෙන්න ඔහුව සම්බන්ධ කරගන්නකම් මේ දියුලුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ගරු විකුම් තිලක මහත්මයා ආන්සර් කරන්නේ නැහැ. නෑ. දැන් මිත්‍රවරුනි මේක තමයි ඇත්ත ප්‍රශ්නේ.
දැන් වෙලාව උදේ 8:21යි. නගරයේ පාලනය සම්බන්ධ කාරණයකට අපිට සභාපතිවරයාව සම්බන්ධ කරගන්න බෑ. දැන් පසුගිය දවසක නගරයේ කඩසාප්පුවක් ගිනි ගත්තා. පස්සේ තමයි අපිට දැනගන්න ලැබුණේ දිලුපිටියට තිබුණු ගිනි නිවන රථය මීගමුවට බාර දීලා තියෙනවා කියලා පසුගිය කාලේ. ඒතකොට නිවැරදි පාලනයක් නම් විධිමත් සැලැස්මකින් යුක්ත පාලනයක් නම් ඒ රථය නැවත ලබා ගන්න ඕනේ. මේ නගරය ආශ්‍රිතව තියෙන ගැටලු විසඳන්න පියවර ගන්න කටයුතු කරන්න ඕනේ. නමුත් 8:21යි දීලුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව අපිට දුරකථන ඇමතුමකින් කීප වතාවක් උත්සාහ කරලා සම්බන්ධ කරගන්න බෑ. ඒ කියන්නේ තමන්ගේ පාලනය අසාර්ථක විතරක් නෙමෙයි ඒ අසාර්ථකත්වයේ විසින් ඇති කරන ගැටලු ගැන සාකච්ඡා කරන්න මේ නගරයේ වාසය කරන මිනිසුන්ට ඉඩ කඩකුත් මේ වෙලාවේ නැහැ. ඉතින් ඒකින්ද මේ වෙලාවේ දිවුලපිටිය සමගි ජන බලවේග පක්ෂ සංවිධානයේ විදිහට ආසන සංවිධානයේ විදිහට මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගෙන් මම ඉල්ලන්න කැමතියි. මම මේ කලින් කියපු ගැටලු පිළිබඳව. ඒ කියන්නේ මාස ගාණක් තිස්සේ මේ ඩෙන්ගු තර්ජනයකට රට මුහුණ දීලා තියෙනකොට ඉවත් කරන්න නැතුව ගොඩ ගැහිලා තියෙන කුණු ගැන නිසි වැඩසටහනකින් තොරව දේශපාලන වෛරයකින් ඒ අවශ්‍යතාවය මත දිවුලුපිටියේ ලෑන්ඩ්මාර්ක් එක වෙච්ච ඔර්ලෝසු කණුව අත්නෝමතික විදියට කඩලා ඉවත් කිරීම පිළිබඳව. ඊට අමතරව ඉඩම් වෙන්දේසි කිරීමේදී අනුගමනය කරන්න ඕන නීති රෙගුලාසි ආචාර ධර්ම අනුගමනය කරන්නේ නැතුව ඒ යන දූෂිත ක්‍රියාමාර්ගය පිළිබඳව අවසාන වශයෙන් රජයේ ඉඩම් බදු ගිවිසුමකින් තොරව පුද්ගලික ආයතන වලට ලබා දෙන එහෙම නැත්නම් මාර්ග සංවර්ධනයට ලබා ගන්න කළුගල් වලින් අක්‍රමිකතාවයක් කරයි කියලා පේන්න තියෙන ආකාරයට වැඩ කිරීම පිළිබඳව වැඩිදුර කරුණු කියන්න කියලා. ඉතින් අපි ජනතා විමුක්ති පෙරමුණ වගේ හිස් ෆයිල් අරන් ඉන්නේ නැහැ. මේ තියෙන්නේ මේ කාරණා සම්බන්ධ සියලු කියවිලි ටික. ඉතින් මේ අර අනුර කුමාර දිසානායකගේ කැබ් එකේ ගෙන ආපු හොර ෆයිල් වගේ නෙමේ. ඒකින්ද ජනතා විමුක්ති පෙරමුණේ මෝඩ මඩ බලකායට අර ආකාශ නිලුපුල් මහත්තයාගේ මඩ බලකායටත් අපි කියන්න කැමති මේ වීඩියෝ එක යටින් ඇවිල්ලා කුණුහරුප දානකොට තේරුම් ගන්න ඔයගොල්ලෝ පක්ෂ අවශ්‍යතාවයට කුණුහරුප දැම්මට මේ කියන කාරණා පිළිබඳව සාක්ෂි සාධක සියල්ල අපි සතුව තියෙනවායි කියලා. ජනතා විමුක්ති පෙරමුණේ දිවුලුපිටිය ආසනයේ ඉන්න ඇතම් ක්‍රියාකාරීන්ට අපිට කුණුහරුපෙන් බයින්න කියලා උත්සාහ කරලා අපේ මේ හඬ ජනතාව අතරට ගෙනියන්න වඩාත් අවස්ථාව නිර්මාණය කරලා දීම පිළිබඳව. අපි දැන් අද මතු කරනවා ප්‍රධාන කාරණා ටික. එකක් තමයි මම ඉස්සෙල්ලාම ගන්න කැමති මේ වෙන්දේසි වතු. දැන් වෙන්දේසි වතු කිව්වම මේ වෙන්දේසි වතු වලට අපි දන්නවා රාජ්‍ය කොටස් ප්‍රමාණයක් එකතු කරන්න ඕනේ. දැන් ඒව දන්නවා අපි 2024 ඉඳලා බදු දෙන්න බෑ. දැන් මේවා අපි ප්‍රාදේශීය සභාවේ කතා කරා. ප්‍රධාන ව්‍යාපාරිකයෝ. එදා පොහොට්ටුවේ ඉන්දියා ප්‍රධාන ව්‍යාපාරිකයෝ අද පොහොට්ටුවෙන් පැනලා මේ ආණ්ඩුවට එකතු වෙලා අද රජයේ දේපල අවභාවිතා කරනවා. මේවා අපි සභාවේ කතා කරනවා. ඒ නිසා අපි ආයතන වල නම් කියන්නේ මාධ්‍ය එහෙම කියන්න හොඳ නැහැ සදාචාරයක් නැහැ. ඒ නිසා ඒ ප්‍රධාන හොටෙල් සම්බන්ධ ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ පරිහරණයට කාපාක් එකට තියාගෙන ඉන්නවා සිකියුරිටි හට් එක ගහගෙන තියාගෙන ඉන්නවා මේ රජයේ ඉඩම්. බදු ගිවිසුමක් නැහැ. සභාවට ආදායමක් නැහැ. දැන් සභාවෙන් ඉල්ලුවම ලිඛිතව දෙන්නලු. යකෝ මේ මං අහනවා මේ පාරේ කවුරු හරි පීඑන් අයින්නවා දැක්ක පොලිස් නිලධාරියෙක් නිකන් ඉන්නවද පැමිණිල්ලක් දාලා එන්න කියනවද? ඒ වගේ කතාවක් මේ ආණ්ඩුව කියන්නේ. ඒ නිසා අපි කළ ප්‍රශ්න අනිත් එක තමයි ඒක එක ප්‍රශ්නයක්. දැන් ඒකට අපේ ජනක මන්ත්‍රීතුමා පැමිණිල්ලක් දාලා දෙනවා. ඒ පැමිණිල්ලට විභාග වෙමින් පවතිනවා. ඒ වගේම තමයි දෙවෙනි එක තමයි මේ වෙන්දේසි වතු වල. දැන් මං ගන්නවා එකක් මේ මානින්ගමුව බංගලාවත්ත කියලා වෙන්දේසි වත්තක් තියෙනවා. හදේනේ ඉඩම් කෑලි 14කට කඩලා. ඉඩම් කෑලි 14කට කඩලා. දැන් මේක සභාවේ මම මාස 6ක් තිස්සේ අහනවා. ඉස්සෙල්ලාම ඒ කොහොමද දන්නවද? වෙන්දේසි වත්තක් ඇතුළට ලයිට් එකේ යාම් එක හයි කරලා දැකලා තියෙනවද කවුරුත් මේ? මම මේ ලිකක් විමසන්නකෝ මේක අහන කට්ටිය. වෙන්දේ සාමාන්‍යයෙන් කණුවක ලයිට් එකක් දාන්නේ මාර්ගයට. ඒ වීදියට. දැන් මේක වීදියට නෙමෙයි වෙන්දේසි වත්තට දාලා තිබුණේ. සභාවේ මාස 2-3ක් කතා කරාට පස්සේ සභාවෙන් ඉමීට ගිහිල්ලා
ලයිට් එකේ යාම් එක මේ පැත්තට හරවලා ආවා. මෙන්න ආණ්ඩුව වැරදි නිවැරදි කරන විදිය. මේක හරිද? මේක හරිද අපි අහන්නේ? හැබැයි සභාපතිතුමා කියන අපි හයි කරේ නැහැලු. හයිදේනේ ලයිට් අපි හයි කරේ නැත්තම් සභාපතිතුමාට යුතුයකමක් නැද්ද මේක පිළිබඳ පරීක්ෂණයක් පාද බරපතල වරදක්. එහෙනම් රජයේ විදුලිය අනවසරයෙන් ලබා ගැනීම බරපතල වරදක්. එහෙනම් මේ සම්බන්ධයෙන් සභාවට යුතුයකමක් නැද්ද පරීක්ෂණයක් කරන්න. එහෙනම් පරීක්ෂණය යට ගහන්න තමයි මාලිමා ආණ්ඩුව කටයුතු කරලා තියෙන්නේ. හරි. දැන් මේ වෙන්දේසිවත්තේම මේගොල්ලගේ ගජමිතුරු අය ඉන්නේ. රාජ්‍ය සේවයේ ඉඳලා වැඩ තහනම් කරපු එක්කෙනෙක්. මම අපහාස කරන්න කැමති නෑ. ඒකයි කියන්නේ මොකද රාජ්‍ය සේවයේ ඉඳලා වැඩ තහනම් කරපු පුද්ගලයෙක්. එයා තමයි වෙන්දේසිකරු. දැනුත් බෝඩ් එකේ ඔහුගේ නම්බරේ තමයි තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ දැන් මේ වෙන්දේසිවත්ත ගැන කතා කරනකොට මේ වෙන්දේසිවත්ත කොටස් 14කට කඩලා තියෙනවා. මෙන්න මේ වෙන්දේසිවත්ත. මෙන්න බලන්න මේ රූප රාමුව මෙන්න මාධ්‍යයට පෙන්වන්නේ මෙන්න මානිංගමුව බංගලාවත්ත වෙන්දේසිවත්ත. දැන් මේ වෙනකොට මේ වෙන්දේසි ඉඩම් ගත්ත ඒ ගැනුම්කරුව අපිට කතා කරනවා ඒ අයට මොනවාද? දැන් ඒ අයට දරුණු ප්‍රශ්න ටිකක් මතුවලා තියෙනවා. පළවෙනි කාරණේ තමයි ඒගොල්ලන්ට ප්ලෑන් එක අනුමත කරගන්න විදියක් නැහැ. දෙවෙනි කාරණේ ඒගොල්ලන්ට වීති රේඛා සහතිකය ගන්න විදියක් නැහැ. පවරානුගැනීමේ සහතිකය ගන්න විදියක් නැහැ. ඒගොල්ලන්ට විදුලිය ගන්න විදියක් නැහැ. ඉදිරියේදී අපේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ජලය ලබා ගන්න අවස්ථාවක් නැහැ. හරි? එතකොට කාණු පද්ධතියක් නැහැ. ඒ වගේම තමයි මාර්ග පද්ධතියක් නැහැ. ඒ නිසා මේ මායෝ ආසන්නව ජලයෙන් යට වෙලා ඌරුමඩු බවට පත් වෙන ඉඩම් සංවර්ධනයක් තමයි දියුලපිටිය ප්‍රාදේශීය සභාව ඇස්වහගෙන ඉන්නේ. ඒ නිසා සභාපතිතුමාට මම යෝජනාවක් හැටියට මෙවර 12 වෙනිදා දින සභාවට දීලා තියෙනවා. අපි බලමු ඒකට දෙන්න උත්තරය මොකද්ද කියලා. ඒ වගේම තමයි මේ දුරකථන කුළුණු සමාගම් තියෙනවා. දැන් ප්‍රාදේශීය සභාව සතු ඉඩමක දුරකථන කුළුණක් අනවසරයෙන් ඉදි කරලා අල්ලපු ගෙදරකින් හොරෙන් කරන්ට් එක ගන්නකොට සභාව බලාගෙන ඉන්නවා. හරි. එතකොට මාසික බිල රුපියල් 80000ක් විතර වෙනවා. දැන් මේක මේ දුරකථන සමාගමට සල්ලි නැතුව නෙමෙයිනේ. මේක අනීතික විදිහට සභාව විසින් සභාපතිවරයාගේ අත්නෝමතික තීන්දුවක් මත දුන්නු හින්දා තමයි අර ආයතනයත් අද අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ. අපි කියන්නේ දුරකථන කුළුණු එකක් නෙමෙයි. මේ කොට්ටාසිය තුල මං ඉන්න කොට්ටාසිය තුල දුරකථන කුළුණු 5ක් විතර ගහන්න ඕනේ. අපි ඒකට අත් දෙකම උස්සනවා. දුරකථන කුළුණු ගහන එකට අපි විරුද්ධ නැහැ. මොකද දරුවෝ පාඩම් කරන්න ඕනේ. අද මොකද ඉන්ටර්නෙට් එක කියන එක නැතුවම බැරි දෙයක්. ඒ නිසා ඒ සම්බන්ධව අපේ කිසිම ભેදයක් නැහැ. හැබැයි කිසිම සැලසුමක් නැතුව ප්‍රාදේශීය සභාවේ අනුමැතියක් නැතුව බදු ගිවිසුමක් නැතුව එතකොට මේක පිළිබඳව සභාව තුල කතිකාවතක් නැතුව ඇයි දුන්නේ? විශේෂයෙන් මේ ගැන කතා කරනකොට විශේෂයෙන් දුරකථන කුළුණු ගැන කතා කරනකොට මේ තියෙනවා ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දන්න නාගරික සංවර්ධන අධිකාරියේ තියෙන රෙගුලාසි. දැන් හත් දෙයියනේ මේ අපේ සභාපතිවරයා නීතිඥවරයෙක් හරි කනගාටුයි කියන්නේ. දැන් ඒකේ රෙගුලාසි යටතේ අපි ගත්තම තියෙනවා ප්‍රාදේශීය සභාව සතු ඉඩම් බදු දෙනකොට හෝ මේ sannivedana කුළුණු මේක තියෙන්නේ සභාපතිතුමා ඔයාලට කියවලා බලන්න 37 වෙනි පිටුවේ. ඒකේ තියෙනවා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසාන නිර්දේශ සමග විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහා අදාළ අධිකාරියට ඉදිරිපත් කළ යුතුයි. එහෙම ඔබතුමාට අධිකාරියට ලැබිලා තියෙනවද කියන එක මේක සභාවට හෙළි කර යුතුයි. එතකොට දෙවෙනි කාරණේ තියෙනවා මේවා පොදු ස්ථානවල මීටර 15ක් දුරින් ගහන්න කියලා. මම මේ වගන්තියත් කියන්නම්. මේක තියෙන්නේ 16 වෙනි උපලේඛනයේ තියෙන්නේ. මං කියපු ඒ රෙගුලාසි මාලාවේ sannivedana කුළුණු සඳහා පිළිවිතර කියලා. හරි. එතකොට ඒකේ තියෙනවා මෙන්න මේ විදියට. ඒ නිසා අපි අර ඉන්නවනේ පොඩි බලකායක්. ඒ බලකායට කියන්නේ මේ හේතු සාධක ඇතුව පොඩ්ඩක් කට අරිනකොට ගඳ එන්න අරින්න එපා. හරි? ගඳ එන්න අරින්න එපා. ඒ හින්දා මේකේ තියෙනවා ඇන්ටනා විව්වේ ලෝහ පදනමේ සිට අනිත් බිම් කැබැල් එකේ මායිම දක්වා අවම දුර සියලු දිශාවලින් මීටර 5 මීටර 15 කියලා වෙන් කරලා තියෙනවා. ඒ කෙසේ වෙතත් අවසාන වශයෙන් තියෙනවා මේවා දිවාසුරුකුම් මධ්‍යස්ථාන ආගමික ස්ථාන සිනමාසල් පොදු ස්ථාන
දැන් ක්‍රීඩා පිට්ටනියක තමයි මේ පොල් හේන 80 ග්‍රාම නිලධාරී වශයෙන් මේ ක්‍රීඩා පිට්ටනියක ගහලා තියෙන්නේ. යකෝ මේක මීටර ගානක් වැඩක් නැහැ. මේක ගහලා තියෙන්නේ පොදු ස්ථානේ. එහෙනම් ළමයිට මාරයා කැඳවන වැඩපිළිවෙලක්ද මාලිමා ආණ්ඩුව කළා තියෙන්නේ. දැන් මේ ලෝහ බඳක් තියෙන ඒවා හැමතිස්සෙම මේ පනතෙන් හදලා තියෙන්නේ මේක කඩා වැටේ කියන අවධානම ඇතුව. එතකොට එහෙම අවධානමක් තියෙනවා. මේක ගහලා තියෙන්නේ ළමයි සෙල්ලම් කරන භූමියේ. යකෝ නීතිඥවරුන්ට මෙහෙම මොලයක් නැතුවද සභාව අසුරන්නේ? ඒ නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්න අපි ජනතාව වෙනුවෙන් මේක කඩාගෙන වැටුණාට පස්සේ මේ පාර දෙන්නේ අනිත් පැත්තේ ප්‍රධාන මාර්ගයක්. ඉතින් වැඩක් නැහැනේ. ඒ නිසා මේවා දෙන්න ඉදිරිපත් වෙලා ඉන්න ගමේ ඕන තරම් ජනතාව. හැබැයි අපිට හිතෙන්නේ මෙහෙම වෙනකොට අපේ විපක්ෂයේ മന്ത്രിවරුන්ගේ ගොඩක් හැදෙන්නේ අතේ යටින් ගනුදෙනුවක් සිද්ධ වෙලා කියලා. මේක අපි දැන් කොමසාරිස්වරයාට පැමිණිලි කරලා තියෙනවා. දැන් කොමසාරිස්වරයාගේ මට ඊයේත් ආවා ලියුමක් කොළඹ මහ කොමසාරිස්තුමාගේ. හරි. මොකද මෙතන මණ්ඩගාමී ස්වරූපයක් ගම්පහෙන් යනවා. ඒ නිසා අපි කියලා තියෙන්නේ නිර්දේශ එපා. නිර්දේශ වැඩක් නැහැනේ. වරදක් කළා දිනා නම් වරදට දඬුවම් දෙන්න. දැන් මාලිමා ආණ්ඩුව ආවේ හොරු අල්ලලා දඬුවම් දෙන්න. දැන් මාලිමා ආණ්ඩුවේ හොරුන්ට දඬුවම් නැද්ද කියලා තමයි අපි අහන්නේ. ඒ නිසා අපි මේකෙන් ඉල්ලන්නේ විධිමත් පරීක්ෂණයක් කළා නීත්‍යානුකූලව මේ අයට හිමිය යුතු දඬුවම් හා විනය පරීක්ෂණ සිදු කරා. ඒවා සිදු වෙනකන් සමගි ජන බලවේගයේ කටවහන්න හම්බ වෙන්නේ නැහැ. නැත්නම් ඔයගොල්ලෝ ඉස්සර වගේ අපි අතුරුදහන් කරන්නේ. ඒක තමයි කරන්න වෙන්නේ කටවල් වහන්න නම්. ඒ නිසා දරුවන් සෙල්ලම් කරන පිට්ටනියට ආරක්ෂාව තියෙන්න ඕනේ. හරි. මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම වෙනුවට ප්‍රශ්න අහන අයම ගැටලුවක් ලෙස සභාවට පෙන්නලා මේ ප්‍රශ්නේ යට ගන්න හදනවා. ඕක තමයි මේ සභාවේ කාර්යය. ඒ නිසා ඉහත සියලුම ගැටලු ටික අපි දන්නවා මේ සභාවේ නිල WhatsApp group එකේ අපි කතා කරනකොට ඒව දරා ගන්න බැරුව ඒ අයගේම മന്ത്രിවරුන් මේවට සාධනීය පිළිතුරු දෙනකොට අන්න මේගොල්ලන්ගේ පඬුපුල් ආසනේ රත් වෙනවා ජනතාව වෙනුවෙන් නෙමෙයි තමන් වෙනුවෙන්. හරි. එහෙම රත් වෙච්ච අය මෙහෙම ඉවත් කරනවා. දැන් අපි අහනවා සභාවේ නිලධාරීන්ගෙන් සභාපතිගේ ඒකමතික තීන්දුවද නිලධාරීන් ක්‍රියාත්මක කරන්න කියලා. හරි. එතකොට මේ අපි කියපු අර වෙන්දේසි වතු වල අසරණ භාවයට පත් වෙන කට්ටිය අපි ඉදිරියේදී මේ මාධ්‍ය හමුවට ගේන්න බලාපොරොත්තු වෙනවා ජනතාවට. ඒ නිසා රෙදි ලෙෆ්ට් එන්න කලින් මාලිමා ආණ්ඩුවට කියනවා මේවා නිවැරදි කරන්න. ඊළඟ පාර අපි සාක්ෂි ටික මෙතනට අරගෙන එනවා. ඒ නිසා මේවයි පොදු කොටස් ටික කෝ කියලා අපිට ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා විදුලිය ලබා දීමේ ප්‍රශ්න මතුවෙනවා. ජලය ලබා දීමේ ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා කෝපයෙන් ප්‍රතිචාර දක්වන මාලිමා ආණ්ඩුවට අපි කියනවා මේවට උත්තර දෙන්න ජනතාවාදී උත්තර කියලා. ඒ නිසා අද රටේ පාලනයටපත් උනේ දූෂණයට අක්‍රමිකතාවයට මේ අය ජනතාවට පිළිතුරු දෙන්න. දැන් පිළිතුරු දෙන වෙනකොට පිළිතුරු හංගලා ඒව ගැන කතා කරන මිනිස්සුන්ගේ කට වහන්න හදනවා ගෲප් එකකින් පවා. ඒ නිසා අද අපගේ ඉල්ලීම සභාපතිතුමා ගරු මන්ත්‍රීවරුනි ඉතා හරි සරලයි. නීතිය සැමට එකසේ ක්‍රියාත්මක විය යුතුයි කියන එක ඔයගොල්ලෝ පරසක් වල ගැහුවා එදා වේදිකාවල. දෙක චෝදනා ස්වාධීනව විමර්ශනය කරන්න කියලා අපි කියනවා. තුන්වෙනි එක മന്ത്രിවරු නිහඬ කරන්න එපා. ඒ අය ජනතා නියෝජිතයෝ ජනතා ඡන්දයෙන් පත් වුණු අය. ඊගාව කාරණේ තමයි අපි නිහඬ කරලා ප්‍රශ්න අතුරුදහන් කරන්න නම් හම්බ වෙන්නේ නැහැ. අපි අතුරුදහන් කළා. හරි. ඒ නිසා ජනතා ප්‍රශ්න මතු කළ මන්ත්‍රීන් නිහඬ කිරීමේ උත්සාහය වහාම හකුලා ගන්න කියලා මාලිමා ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා.